කෙල්ලෝ සල්ලි වලට විතරද කැමති? මොකක්ද ඒකට හේතුව? ඒ ගැන තමයි අද කතා කරන්නේ. මේ සෝෂල් සෙලියුටි channel එක අද ගෙදර ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා. channel එක කියන්න මගේ නම ඩෝන් මේ channel එකේ මම කොල්ලොන්ගේ ජීවිතය improve කරන්න උදව් කරනවා. ස්ටයිල් පැත්තෙන්, ෆිට්නස් පැත්තෙන්, ඩේටිං පැත්තෙන් කොහොමද all rounded කොල්ලෙක් වෙන්නේ කියලා. මේ topics වල ඉන්ට්‍රස්ටිං නම් channel එක sub කරලා notification ඔබලා අපේ family එකට set වෙන්න. මේ වීඩියෝ එක කරන්න හේතුව තමයි මම කියන්නේ මම මේ channel එක කතා කරන්නේ කොල්ලොන්ගේ ජීවිතය improve කරන එක ගැන කියලා. ඉතින් girls ගැන මම කතා කරද්දී මම කියන දේක් තමයි ඔයාලට girls දාගන්න ඕන නම් වැදගත් පුද්ගලෙක් වෙන්න, all rounded මිනිහෙක් වෙන්න හැම අතකින්ම කියලා. එතකොට නිතරම වගේ තියෙන කමෙන්ට්ස් ටිකක් තමයි සල්ලි මිඩියක් තිබ්බනම් ඉතින් මං කෙල්ලෝ දාගන්න. ඌව මුකුත් ඕනේ නෑ බං. සල්ලි තමයි ඕනේ. සල්ලි බං වෙන මුකුත් ඕනේ නෑ. සල්ලි තිබ්බනම් හොතරම ඇති කියලා. ඒක 100% true නෑ. ඒක යම් කිසි ඇත්තක් තියෙනවා. ඒත් ඒක 100% true නෑ. ගර්ල්ස්ලා සල්ලි වලට කැමති වෙන්න හේතුව තමයි ඒකෙන් ඉන්ඩිකේට් කරන්නේ සාර්ථකත්වයයි සිකියුරිටි එකයි. මම කතාවක් කියන්නම්කෝ. අපි අතීතයට ගිහලා බලමුකෝ. අවුරුදු 10,000ක් විතර පිරිමියෙකුයි ගෑණියෙකුයි මේට් වෙද්දී, මේල් කෙනෙකුයි ෆීමේල් කෙනෙකුයි මේට් වෙද්දී ඒගොල්ලෝ දෙන්න බලන දේවල් ටිකක් තියෙනවා අනිත් පාර්ශවයේ. මේල්ස්ලා බලන්නේ මේ ෆීමේල් හෙල්තිද කියලා. ඒක බලන්නේ කොහොමද? හොඳ ඝන කොණ්ඩයක් තියනවද? හොඳ පුළුල් උකුලක් තියනවද? සම පැහැපත්ද දත් ටික ඔක්කොම තියනවද? ඒකෙන් තමයි ඉන්ඩිකේට් වෙන්නේ මේ ෆීමේල් නිරෝගී කියලා. ඒ හින්දා තමයි පිරිමිදිර අපි වැඩිපුරම ගර්ල්ස්ලාගේ looks වැලියු කරන්නේ අනිත් දේවල් වලට වඩා. ඒත් ෆීමේල්ස්ලා මේල්ස්ලාගේ බලන්නේ looks විතරක් නෙමෙයි. එයා හෙල්තිද කියලා බලනවා. ඒත් එක්කම බලනවා මේ මේල්ට මාව ආරක්ෂා කරන්න පුළුවන්. මේ පිරිමියට මාව ආරක්ෂා කරන්න පුළුවන්ද කියලා. මොකද ඒ කාලේ ලෝකේ අද වගේ කම්ෆර්ටබල් නැහැ. හරිම භයානක ලෝකයක්. මොකද ඕන තැනක සේබර් ටූත් ටයිගර් කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි සතෙක් ඉන්න පුළුවන්. හරිම භයානක ලෝකයක්. ඉතින් ගෑණියක් ප්‍රෙග්නන්ට් වෙනවා කියන එක භයානක දෙයක්. මොකද ප්‍රෙග්නන්ට් වුණාම එයාට ඩිෆෙන්ඩ් කරන්න බෑ, දුවන්න බෑ, එයාට හන්ට් කරලා කෑම හොයාගන්න බෑ. හරිම අමාරුයි. ඉතින් එයා අර පිරිමියාගේ ආරක්ෂාව පතනවා. මේ පිරිමියා මාව ආරක්ෂා කරයිද? එයාට පුළුවන් ද ආරක්ෂා කරන්න? මට ප්‍රොවයිඩ් කරන්න පුළුවන්ද? මට හන්ට් කරලා කෑම ගෙනත් දෙන්න පුළුවන්ද? ඒ දේවල් එයා බලනවා. මේවා ඔක්කොම සබ්කොන්ෂස්ලි වෙන දේවල්. අපි හිතන්නේම නැතුව වෙන දේවල්. ඉතින් කොහොමද ඒ කාලේ ෆීමේල් කෙනෙකුට ඒක ඉන්ඩිකේට් වෙන්නේ? ලොකු මසල්ස් තියෙනවා නම්, ගොඩක් උසයි නම් එයා දන්නවා මෙයාට මාව ආරක්ෂා කරන්න පුළුවන් කියලා. ඒත් එක්කම එයාට මොලේ තියෙන එක්ස්පීරියන්ස් තියෙනවා නම් මෙයා කෑම හොයාගෙන මට දඩයන් කරලා ගෙනත් දෙයි. මාව බලා ගන්න පුළුවන් මෙයාට. අන්න එහෙම හිතනවා. ඉතින් ෆාස්ට් ෆෝවර්ඩ් කරාම අද කාලේට මොකක්ද අද කාලේ තියෙන සිකියුරිටි එකයි ආරක්ෂාවයි ගැරන්ටි වෙන දේ? සල්ලි. මොකද සල්ලි තියනවා කියන්නේ ප්‍රොටෙක්ෂන් එක, ආරක්ෂා වෙන්න පුළුවන් අපිට. සල්ලි තියනවා කියන්නේ අපිට ප්‍රොවයිඩ් කරගන්න පුළුවන් ඕනම දෙයක්. කන්න බොන්න හැමදේම. ඉතින් ඒකට තමයි ගර්ල්ස්ලා කැමති. එහෙම නැතු මේ සල්ලි කොල වලට නෙමෙයි. සල්ලි වලින් ඉන්ඩිකේට් වෙන දේ. ඒ කියන්නේ මෙයාට සල්ලි තියෙනවා. ඒ කියන්නේ මේ කොල්ලට මාව බලා ගන්න පුළුවන්, මාව ආරක්ෂා කරන්න පුළුවන්. ඒ දේ තමයි. සල්ලි ඕනෙම කියලා නෑ. ඔයාට කෙල්ලෙක්ට ආරක්ෂාව දෙන්න පුළුවන් නම් ඒ කෙල්ල දන්නවනම් ඔබ කොහොම හරි කරලා ඒකව ආරක්ෂා කරනවා කියලා බලා ගන්නවා කියලා සල්ලි ගැන වැඩි එක හිතන්නේ නැහැ. මේ කොළ වලට නෙමෙයි ඒගොල්ලෝ කැමති. ඒකෙන් ඉන්ඩිකේට් වෙන දේ. ඉතින් සල්ලි වලින් කියන එක දෙයක් තමයි ප්‍රොටෙක්ෂන් එක. ඒත් එක්කම අනිත් ඒ සාර්ථකත්වය. මොකද පිරිමියෙක්ට සාර්ථක වෙන්න එයාගා තියෙන්න ඕනේ ට්‍රේට්ස් ටිකක් තියෙනවා. පර්සනැලිටි ට්‍රේට්ස් ටිකක්. අනිත් කට්ටිය පරද්දට ඉස්සරහට යන්න පුළුවන් වෙන්න ඕනේ. එයා කොන්ෆිඩන්ට් වෙන්න ඕනේ. ඊට පස්සේ ගෝල් ඩ්‍රිවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මොනවාරි දෙයක් පසුපස නොකඩවා යන එක ඇල්ෆා කෙනෙක් වෙන එක. මේක නිකන් කියන්නත් ක්‍රින්ජි වගේ. ඒත් ඒක තමයි ඇත්ත. ඔයාට සල්ලි තියෙනවනේ අනිත් කට්ටියට වඩා. ඒ කියනවා එතන ඩොමිනන්ට් පුද්ගලෙක්. ඉතින් ඩොමිනන්ට් පිරිමින්ට තමයි ගර්ල්ස්ලා කැමති. මෙහෙම හිතන්නකො මම උදාහරණයක් කියන්නම් මේ සල්ලි ගැන තව ටිකක් මේ පැහැදිලි වෙන්න. මොකද මේ ඇත්තටම සල්ලි නෙමෙයි කෙල්ලොන්ට කැමති කියලා පෙන්නන්නේ. කොල්ලෝ දෙන්නෙක් ඉන්නවා. උන් දෙන්නටම අවුරුදු 25යි. එක කොල්ලෙක්ට ගොඩක් සල්ලි තියෙනවා. ඒ කියන්නේ දෙමෝපියන්ට ගොඩක් සල්ලි තියෙනවා. ඌ එහෙම ලොකු දෙයක් කරන්නේ ඌ සාමාන්‍ය ඔහෙ ඉන්නවා. ඒත් ඌගේ දෙමෝපියන්ට ගොඩක් සල්ලි තියෙනවා. ඉතින් උන්ට සල්ලි තියෙනවා. දෙවෙනි එක්කෙනා එයාගේ දෙමෝපියන්ට සල්ලි නැහැ. ඒත් ඌ මහන්සියලා වැඩ කරනවා තැනකට එන්න. ඌට චුට්ටක් සල්ලි තියෙනවා. මොකද එයා මහන්සියලා වැඩ කරන ඉඳ එයා ජිම් එකට යනවා. තමන්ගේ බොඩි එක ටේක් කෙයාර් කරගන්නවා. අනිත් හැමදේම ලස්සනට තියෙනවා. කොන්ෆිඩන්ට්, ඩොමිනන්ට්. ඒත් එක්කම තමන් විශ්වාස කරන දේවල් පසුපස යන්න බය නැහැ. අන්න ඒ වගේ ඩයල් එක. ඉතින් අපි හොඳ ෆෙමිනින් ක්වොලිටි තියෙන ගර්ල්ස්ලා 10 දෙනෙක් අරගෙන කීවොත් කවුද ඔයගොල්ලෝ තෝරගන්නේ කියලා 9 දෙනෙක්ම වගේ යන්නේ අර කොල්ල ගාව. මොකද ඌට හැමදේම තියෙනවා. මැස්කියුලන් ට්‍රේඩ්ස් තියෙනවා. අර කෙල්ලෝ ඇබ්බැහි වෙන. මොකද අර ඌට තියෙන සල්ලි විතරයි. වෙන කිසියක් නැහැ ඌ ගාව. ඔයා සල්ලි වලින් විතරක් කෙල්ලෝ දාගෙන බලන් ඉන්නවනම් ඒ කෙල්ලෝ ඔයා ගාව ඉන්නේ ඔයාගේ සල්ලි වලට විතරයි කියලා ඔයාට තරහ ගන්න බෑ. මොකද ඔබ ගාව තියෙන සල්ලි විතර නම් ඔබ පැත්තට එන කෙල්ලොත් එන්නේ සල්ලි වල විතරයි. ඒ ඉතින් ඔබ ගාව වෙන දෙයක් නැහැනේ. සල්ලි විතරනේ තියෙන්නේ. ඔබට ඒ සල්ලි නැති වෙච්ච ගමන් ඒ කෙල්ලෝ ටික ඔක්කොම ආය යනවා. මොකද වෙන දෙයක් නැහැ ඔයා ගාව. ඒ කෙල්ලෝ හිතන්නේ මූ ගාව සල්ලි තිනින්ද මට හොඳ ලයිෆ් ස්ටයිල් එකක් ගත කරහැකි කියලා ඉන්නවා. ඒ සල්ලි නැති වෙච්ච ගමන්
ලයිෆ් ස්ටයිල් එක නැති වෙනවනේ. ඒගොල්ලෝ කෙලින්ම යනවා ඔයාගේ ජීවිතෙන්. එහෙම නැතුව ඇත්තටම නිකන් ඩයල් එකක් නම් මං අර කලින් කිව්ව කොල්ලා වගේ. එයාට සල්ලි හම්බුණා කියන්නකො. එයා දැන් පොසතෙක් වුණා. ඊට පස්සේ අර සල්ලි ඔක්කොම නැති වුණා කියන්නකො. ආයෙ බින්දුර යනවා කියන්නකො. ඒ කෙල්ලෝ ගොඩ දෙනෙක් යන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා මෙයා ගාව මම කැමති ක්වොලිටිස් තියෙනවා. මම දන්නවා මෙයා ආයේ මෙතෙන්ට මෙයි මෙයා ජීවිතේ සාර්ථක වෙයි කියලා. ඒ හින්දා ඒගොල්ලෝ කොහෙවත් යන්නේ නැහැ. ඒ වගේ තමයි ඔයත් වෙන්න ඕනේ. ඔය සල්ලි කෙල්ලෝ අතපරලා සල්ලි හොපන්. ඒක ඇත්ත. සල්ලි අපිට ගොඩක් වැදගත්. හරිද? අපේ වටේ ඉන්න මිනිස්සු බලා ගන්න අපිට සල්ලි ඕනේ. මේ කෙල්ලෝගේ ඇට්‍රැක්ෂන් එකටදී ඒක හැමදේම නෙමෙයි. ඒක චූටි කොටසක් විතරයි. මුලින්ම වා කරන්න ඕනේ මේ තරුණ කාලේ වගේ කැරක්ටර් එක හදාගන්න. ඔයාගේ ක්වොලිටිස් මෑස්කියුලන් ප්‍රීමියම් කරන්න බලන්න, එක්ස්පීරියන්ස් ගන්න, හැම පැත්තෙම ඔයාගේ ජීවිතේ හදාගන්න all rounded කොල්ලෙක් වෙන්න. ඒක කරන්නේ කොහොමද කියලා තමයි මේ channel එකේ මම කතා කරන්නේ. ඉතින් අලුත් කෙනෙක් දැම්ම සප්පාරක් දාන්න. පිරිමියෙක්ට සල්ලි කියන්න ඕන නිකන් කේක් එකක අයිසිං එකක් වගේ. හරිද? නිකන් ඉස්සලාම අපි අයිසිං දාලා ඊට පස්සේ කේක් එක හදන්නේ නැහැනේ. ඉස්සලාම කේක් එක හදලා ඊට පස්සේ තමයි ඒක අයිසිං කරන්නේ තවත් ලස්සන වෙන්න. ඒ වගේ තමයි ඔයාගේ ජීවිතෙත් වෙන්න ඕනේ. මුලින්ම ඔයා කේක් එක හදාගන්න, ඔයාගේ කැරක්ටර් එක බිල්ඩ් කරගන්න. ඊට පස්සේ සල්ලි හම්බුනාම ඔයාගේ ජීවිතේ තවත් ලස්සන වෙන්න. නිකන් කේක් එකක් අයිසිං කරනවා වගේ. මේ හින්දා මුලින්ම සල්ලි වලට වඩා කැරක්ටර් බිල්ඩ් කරන්න පටන් ගත්තා. සල්ලි අන්තිමට ආවට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මුලින්ම ඔයාට සල්ලි හම්බුනොත් ඔයාගේ මුළු කැරක්ටර් එකම සල්ලි වට වෙනවා. ඔයාගේ මුළු පර්සනැලිටි එකම සල්ලි වෙනවා. ඊට පස්සේ හැමෝම රිස්පෙක්ට් කරයි ඔයාට සල්ලි වලට විතර. හැබැයි සල්ලි නැති වුණාම කවුරුත් ඔයාට රිස්පෙක්ට් කරන්නේ නැහැ. ඔය ඇතුළාන්තයෙන් ඉන්න කවුද කියන එකට කවුරුත් රිස්පෙක්ට් කරන්නේ නැති වෙයි. ගර්ල්ස්ත් කැමති වෙන්නේ නැති වෙයි. ඉතින් කැරක්ටර් බිල්ඩ් කරගන්න පිරිමියෙක් වුණාම වාගේ කැරක්ටර් එක තමයි ගොඩක්ම වැදගත්. ආයර කේක් එක උදාහරණයක් ගන්නවා නම් සල්ලි නිකන් වාගේ ජීවිතේ ලස්සන වෙන්න විතරයි. හරිද? ඇටෙන්ෂන් එක ගන්න. ඒකට කට්ටියයි වාගේ ලස්සනට අයිසිං කරලා තියෙනවා නම් කේක් එක කට්ටියයි වාගේ ජීවිතේ. ඒත් හැබැයි ඇතුලේ මුකුත් නැත්නම් ඇතුලේ රිජිෆෝම් නම් තියෙන්නේ. ඒගොල්ලෝ මේව අයිසිං එක හොරලා කාලා ආය ආපහු හැරලා යයි. කේක් එක කන්න නැතුව. මොකද කන්න දෙයක් නැහැ නේ ඒකේ. ඉතින් ඇත්තටම කේක් එකක් තියෙනවා නම් එතකොට කට්ටියක් එනවා ඊට පස්සේ දැනගන්න මේක හොඳ කේක් එකක්. හොඳ ක්වොලිටි තියෙන පුද්ගලෙක්. මම කැමති මේ පුද්ගලයාට. මගේ යාළුවා වෙන්න, මගේ බොයිෆ්‍රෙන්ඩ් වෙන්න, හස්බන්ඩ් වෙන්න ඕන දෙයක් වේවා. එහෙනම් කැරක්ටර් හදාගන්න පිරිමියෙක් වුණාම. ඔය කෙල්ලෝ කැමති සල්ලි වලට තමයි කියන මයින්ඩ් සෙට් එකෙන් අයින් වෙන්න. මොකද අර කමෙන්ට්ස් එක මට තේරෙනවා නිකන් කොල්ලෝ නිකන් තරහින් ඉන්නේ. කෙල්ලෝ කියන්නේ මහා ජරා జాතියක්. ඒගොල්ලෝ කැමති සල්ලි වලට විතර අරකයි මේකයි කියලා. මටත් ඔය වගේ මයින්ඩ් සෙට් එකක් තිබ්බා ඒ කාලේ. හරිද? ඊට පස්සේ මම ඇත්ත දැනගත්තට පස්සේ තමයි මම අන්ඩර්ස්ටෑන්ඩින් වුණා. ගර්ල්ස්ගේ නේචර් එක මේක තමයි. ඒගොල්ලෝ කැමති මේ දේවල් වලට කියලා. එතකොට වාට සල්ලි ඕනෙත් නෑ කෙල්ලෝ දාගන්න. ඕන තරම් ගර්ල්ස් දාගන්න පුළුවන් මචං. ඒ කෙල්ලෝ දන්නවනම් මූ ඩයල් එකක් කියලා දැනගත්තාම කෙල්ලෝ දාගන්න එක ලේසි. සල්ලි ඕනේ නෑ. සල්ලි වලින් කෙල්ලෝ දාගන්න හිතනවා නේ ඉතින්. මං කියාගේ තමයි අර රිජිෆෝම් කේක් එකක් වගේ තමයි. අයිසින් ටික ලේව කාලා ඒගොල්ලෝ යයි ආයේ. එහින්දා හොඳ කැරක්ටර් බිල්ඩ් කරන්න. මම දැන් කීපාරක් කිව්වද මන්ද මේක ආයෙ හොඳ කැරක්ටර් බිල්ඩ් කරන්න කියලා. ආයෙ පාරක් වුණත් කියන කමක් නැහැ. ඉතින් ওই ටික තමයි මට මේ වීඩියෝ එක ඔයගලන්ට කියන්න ඕනේ. මම හිතනවා මේ වීඩියෝ එක උදව් වෙන්නද කියලා එමුණා නම් වීඩියෝ ලයික් එක දාන්න අමතක කරන්න එපා. channel එක ලවුත් කියන්න. මේ content වැදගත් වුණා නම් ඔයාලට සබ්ස්ක්‍රයිබ් දාන්න. මම Instagram එකේ follow කරලා නැත්නම් Instagram එකේ follow කරලා දාන්න. අපි එහෙනම් ඊළඟ වීඩියෝ සෙට්ටුමු. ජය වේවා.